ඔයාලට ක්‍රිස්මස් මෙහෙයුමක් වෙන්නන්නේ වෙනත් අල්සිය හොඳටම බිසි. Hi guys, අද අපි ඉන්නේ කොළඹ. අද අපි ෆෙස්ටිවල් එපිසෝඩ් එකක් තමයි කරන්න යන්නේ. එතකොට අද අපි යන්නේ Merry Christmas. කොළඹ ක්‍රිස්මස් බලන්න. යන්න. Hi guys, ඔන්න එහෙනම් අද අපි සීසනල් vlog එකක් තමයි ඔයාලට අරගෙන එන්නේ. අද අපි ඔයාලව එක්කගෙන යනවා කොළඹ shopping malls වල ඒ වගේම කොළඹ town එක වටේම Christmas decorations and Christmas preparations කොහොමද කියලා පෙන්වන්න. ඔන්න ඉතින් අද අපිට පොඩි challenge එකක් තියෙන්නේ. හවස 6ට පටන් අරගෙන සාමාන්‍යයෙන් shopping malls වල 10ට වහන හින්දා අපි ඊට කලින් හැම තැනක්ම ඔයාලට අරගෙන එන්න තමයි හදන්නේ. ඔන්න එහෙනම් අපේ vlog එකේ first destination එක තමයි Havelock City Mall එක. guys, ඔන්න අපි දැන් ඉන්නේ Havelock City Mall එකේ. ඔයාලට මෙතන entrance එකෙන් ආව ගමන්ම තියෙනවා Christmas fair එකක්. මෙතන ගොඩක් Christmas related දේවල් ගොඩාක් ඔයාලට reasonable prices වලට buy කරන්න පුළුවන්. sweets වර්ග තියෙනවා, decorations තියෙනවා, ගොඩාක් ඒවා තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු මොනවද මේ season එකේ අපිට ගන්න තියෙන්නේ කියලා. මෙතන තියෙන හැම දෙයක්ම ඔයාලට Christmas season එකට match වෙන දේවල් තමයි තියෙන්නේ. මේ ක්‍රිස්මස් වෙයා එකේ ඔයාලට ක්‍රිස්මස් රිලේටඩ් ස්වීට්ස් වර්ග, කුකීස්, කේක් එක විශේෂ දේවල්, ඒ වගේම හෑන්ඩ්මේඩ් අයිටම්ස්, ඒ වගේම තව ලස්සන ජුවලරීස්, ඒ වගේ ගොඩාක් අයිටම්ස් මෙතෙන්දි පර්චේස් කරන්න පුළුවන්. මේ බලන්නකෝ සරීම රස පාටට ස්වීට්ස් මෙතන ගොඩාක් තියෙනවා. ඉතින් මේ ෆෙයා එක පුරාවටම ගෙවල් වල හදපු handmade homemade items ගොඩාක් තිබුණා. tote bags, ඒ වගේම home decors වගේ දේවල් ඔයාලට purchase කරන්න පුළුවන් මෙතනින්. ඔන්න ඉතින් අපි Havelock City Mall එකේ outdoor fair එකත් බලලා දැන් ඔන්න ඇතුළට ආවා. දැන් අපි ඉන්නේ Havelock City Mall එක ඇතුලේ. ඔන්න ඉතින් අපි අවුරුද්දකට සැරයක් දකින ඒ ලස්සනම ලස්සන view එක තමයි මේ පේන්නේ. ඒ තමයි ලස්සනට හදපු නත්තල් ගහ. ඉතින් මේ Havelock City Mall එකේ Christmas tree එක ගැන කියනවා නම් එතන green, red වගේම purple color එකත් use වෙලා තිබුණා ගොඩක්. Christmas tree එක ළඟම river chocolate වලින් හදපු chocolate fountain එකකුත් තිබුණා. Christmas tree එකක හැඩයට හදපු. නේ මේ බලන්නකෝ guys, අන්න අපේ Santa Claus නේ තතන ඉන්න. එයා අපිට කතා කරන ළඟට එන්න කියලා. අපි ගිහින් බලමු එයා මොනවද කියන්නේ කියලා. ඔන්න එහෙනම් අපි Havelock City Mall එකේදී එහෙ ඉන්න Santa Claus එක්කත් ලස්සන selfie එකක් ගත්තා. මේ බලන්න guys, අපිට එදා ඔයාලා හැමෝම ආදරය කරන තවත් හොඳ content creators ලා දෙන්නෙක් හම්බ වුණා. මේ ඉන්නේ ඔයාලා හැමෝම දන්න famous Eric and Money YouTube channel එකේ couple එක. ඉතින් මේ Christmas tree එකටත් වඩා තව උස Christmas trees මේ වීඩියෝ එකෙන් අපි ඉස්සරහට අරන් එනවා. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එක පුරාවට මේ හැමදේම අපිත් එක්ක බලන්න. ඉතින් මේ Christmas tree එක decorate කරන්න candy canes විදියට හදපු structures නුත් යාලා use කරලා තිබුණා. මෙතන තව පෝලා රීජන් එකේ තියෙන ෆීලින් එක දැනෙන විදියට ලස්සනට bonfire එකකුත් හදලා තිබුණා. ඉතින් guys, ඇත්තට මේ රසම රස chocolate බේරෙන chocolate fountain එක දකිද්දි නම් අපිට යන්න හිතෙනම නැහැ. මේ තමයි Havelock City Mall එකේ second floor එකේ ඉඳන් බලනකොට Christmas tree එක පේන view එක. ඉතින් December කියන්නේ Christmas කාලෙදී අපි හැමෝම ආගම් ભેදකින් තොරව, වයස් ભેදකින් තොරව හැමතැනම Christmas decors වලින් ලස්සන කරන කාලයක්. ඉතින් ඒ decorations වලින් Christmas tree එක තමයි අපි හැමෝම සිත් ගන්න ආසම කරන decoration එක.
හරි ගයිස් ඔන්න අපි එහෙනම් හැවලොක් සිටි මෝල් එකේ ක්‍රිස්මස් කවරේජ් එක කරා. දැන් අපි යමු ඊළඟ ලොකේෂන් එකට ඉක්මනින්ම. මොකද දැන් රෑ වෙලා ඉක්මනට යමු. එහෙනම් ගයිස් අපේ සැන්ටා ක්ලෝස් පිනිමුව බැඳපු කරත්තෙන් උඩින් අහසේ යනවා වගේ අපි යමු අපේ next destination එකට. ඉතින් ගයිස් දැන් හවස 6:00මාරයි. දැන් මේ තාමත් අපේ වීඩියෝ එක පටන් ගම විතරයි. අපි ඉක්මනටම යමු අපේ next destination එකට. ගයිස් එහෙනම් අපි කොළඹ සිටි සෙන්ටර් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. මේ ඔයාලට පේන්නේ කොළඹ සිටි සෙන්ටර් එහෙම නැත්නම් CCC එකේ entrance එකේ ඩෙකෝස් ටික. හරි ගයිස් දැන් අපි ඇවිල්ලා තින්නේ කොළඹ සිටි සෙන්ටර් එකට. එතකොට අපි බලමු මෙතන ක්‍රිස්මස් වයිබ් එක කොහොමද කියලා. පියා. ඉතින් CCC එකේ ක්‍රිස්මස් ට්‍රී එක හදන්න ස්පේස් එක විදියට රෙඩ් කාපට් එකක් දාලා වෙනම ඒරියා එකක් ලස්සනට හදලා තිබුණා. ඒ වගේම CCC එකෙන් ක්‍රිස්මස් ඩෙකෝස් විදියට ක්‍රිස්මස් සෝල්ජර්ස්ලාත් යූස් කරලා තිබ්බා. ගයිස් මේ බලන්නකෝ අපේ ෆ්ලික්ස් ට්‍රැවල් එකේ තීම් කලර්ස් විදියටම නිල ඉරත යූස් වෙලා මෙතන සෝල්ජර් කෙනෙක් හිටියා. හායි ගයිස් ඔයාලා හිතුව නේද මාව අමතක වෙලා ගින් කියලා? අපොන්න ඔන්න මම ආවා අදත් ක්‍රිස්මස් බලන්න කොළඹ වටේ. ඉතින් මෙතන තීම් එක විදියට ගොඩක්ම යූස් වෙලා තිබුණේ රතුයි කොළයි ඒ වගේම ගෝල්ඩන් කලර් බල්බ්ස්. ඔන්න ඉතින් ගයිස් CCC ආවොතින් ඔයාලට ක්‍රිස්මස් විශ් එකකුත් මේ වගේ ලියලා ලස්සනට බෝඩ් එකේ පේස්ට් කරන්න පුළුවන්. ඉතින් අපිත් අපේ විශ් එක ලියලා මෙතෙන්දි පේස්ට් කරා. Merry Christmas! ඉතින් ගයිස් මේ තමයි CCC එකේ උඩේ ඉඳන් බලනකොට ක්‍රිස්මස් ට්‍රී එක පේන විදිය. CCC එකේ නම් ඕපන් ඒරියා එක ටිකක් අඩුයිනේ. ඉතින් ඒක හින්දා අපිට මේ ලොකු ක්‍රිස්මස් ගහත් එක්ක ඉඩ අඩු ගතියක් දැනුණා. ගයිස් මම ඔයාලට ක්‍රිස්මස් මෙහෙයුමක් පෙන්නන්නේ. දැන් අත්තල් සිය හොඳට බිසි. අතර ක්‍රිස්මස් මෙහෙයුම මේ බලන්න ගයිස් අපේ සැන්ටා එයාගේ එල්ස්ලා ටිකත් එක්ක එකතු වෙලා ලස්සන ප්ලෑන් එකක් ගන්නවා. අපි බලන්න එන හැමෝම සර්ප්‍රයිස් කරන්නේ කොහොමද කියලා. ඔන්න ලොකු ක්‍රිස්මස් ගස් අස්සේ මගේ හිත ගියපු තව ලස්සන චූටි ක්‍රිස්මස් ගහකුත් හම්බ වුණා. ඉතින් ඔන්න ඔයාලට shopping malls වලට ආවොත් මේ දවස්වල හරියම ලස්සන ෆොටෝ ලොකේෂන්ස් සෙට් කරලා මෙයාලා තියෙනවා. ඔන්න ඉතින් CCC එකෙත් ඉන්නවා හරිම ඇක්ටිව් සැන්ටා ක්ලෝස් කෙනෙකුයි යාගේ එල්ෆ්ස්ලා ටිකකුයි. ඉතින් එයාලත් අපේ චූටි බබාලා එක්ක සෙල්ලම් කරනවා. එයාලට ටොෆීස් චොක්ලට් ගොඩක් දේවල් දෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ෆැමිලි එකේ හැමෝම එක්ක ඒ වගේම චූටි බබාලා එක්ක ඇවිල්ලා මෙතන මේ ක්‍රිස්මස් ඩෙකෝස් බලන්න. ඒ වගේම චූටි තෑගි දිනා ගන්න. හරි ගයිස් ඔන්න අපි CCC කොළඹ සිටි සෙන්ටර් එකේ ක්‍රිස්මස් එක කොහොමද කියලා ඔයාලට අරගෙන ආවා. දැන් අපි යන්නේ OGS. යමු. ඔන්න ගයිස් දැන් අපේ වෙලාව 7:00මාරත් වෙලා අපි ඉක්මනට යමු අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ක්‍රිස්මස් ඩෙකෝස් කොහොමද කියලා බලන්න.
ඔන්න ඉතින් අපි CCC වල ඉඳන් one goal phase එකට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් guys මේ festive season එක හින්දා කොළඹ area එකේ හැම building එකක්ම වගේ මේ වගේ ලස්සනට light up කරලා තියෙනවා. ඒ තමයි City of Dreams hotel එකේ area එක ලස්සනට decorate කරලා තියෙන විදිය. guys ඔන්න එහෙනම් අපි ආවා one goal phase mall එකට. අපි බලමු one goal phase වෙන කොහොමද Christmas decors කියලා. හරි guys දැන් අපි ඉන්නේ one goal phase mall එකේ. මෙතන තමයි ඒෂියාවල තියෙන shopping malls වල විශාලතම උස වැඩිම Christmas tree එක තියෙන්නේ. ඉතින් මේක decor එකක්. ඔන්න ඉතින් guys අපි මේ අවුරුද්ද පුරාවටම most awaited වුණු ඒ ලස්සනම ලස්සන Christmas tree එක තමයි දැන් මේ ඔයාලා දකින්නේ. ඇත්තටම කියනවා නම් ලංකාවේ ලස්සනම Christmas tree එක මේක තමයි කියලා අපිට ගරන්ට් කරන්න පුළුවන්. ඉතින් guys ඔයාලට මේ වගේ ලස්සන Christmas tree එකක් එක ෆොටෝ එකක් ගන්න ඕන නම් ඉතින් one goal phase එකටම එන්න ඕන. ඉතින් guys ඇත්තටම කොළඹ හරිම කලබල. මොකද කියනනම් මේ ලස්සන ඩෙකොරේෂන්ස් එක්ක ෆොටෝස් ගන්න ඒව දකින්න මිනිස්සු ගොඩාක් මේ ඒරියා එකට එනවා. ඉතින් one goal phase එකේ Christmas tree එකේ theme එක විදියට green and gold තමයි ගොඩක් highlight වෙලා තියෙන්නේ. ඉතින් එයාලා Christmas tree එකේ decorations විදියට Christmas elves ලා තමයි ගොඩක් use කරලා තියෙන්නේ. ඒ වගේම සුදු පාට ඉනිමුවත් එයාලා ලස්සනට use කරලා තියෙනවා. Christmas tree එක මම first time තමයි අයියා එක මේ Christmas tree එකක් දැක්කේ. ඉතින් guys ඔන්න අපි ගියා මුලින්ම ගියේ Havelock City Mall එකට. ඉතින් අපි ඉතින් ඔයාලට පෙන්නවා outdoor පොඩි festive area එකක් කියන ආලට එක ඕන තරම් festival season එකට දේවල් buy කරන්න පොඩි fair එකක් හදලා පොලක් වගේ තිබුණා. ඉතින් අපි එතනින් ගත්ත එතන ගොඩාක් sweets වර්ග තියෙනවා festive season එකේ. ඉතින් fresh lectures තිබුණා. ඉතින් අපි එකක් ගත්තා. දැන් අපි බලමු මේක රස කොහොමද කියලා. මේක පැක් කරලා තියෙනවා අපිට ස්පූන් එකක් හම්බුණා. ඇත්තටම guys මේකේ හරිම unique taste එකක් තියෙන්නේ. ගොඩක් sweet පැත්තට බරයි. first time තමයි මේ tres leches එක try කරලා බැලුවේ. ඉතින් ඒක ඇත්තටම හරිම රසයි. guys අපි දැන් ඒ ඔක්කොම ඉවර කරලා goal phase එක පැත්තට යනවා. දැන් අපි ඉන්නේ Port City එකේ. ඉතින් මෙතනත් ලස්සනම ලස්සන Christmas area එකක් තියෙනවා. මෙතන තිබ්බ ඔක්කොම Christmas decors ගොඩාක් තිබ්බේ blue and pink theme එකෙන්. දැන් අපි ඉන්නේ Port City එකේ. බලන්න මෙතනත් හරිම ලස්සන විදියට ඩෙකොරේට් කරලා තියෙන Christmas season එක හින්දා. guys අර බලන්න ඈතින් ලොකු Santa Claus කෙනෙක් ඉන්නවා. අපි ළඟට ගිහින් බලමු ඒ මොකක්ද කියලා. මේ තමයි guys Christmas කාලේ night life at කොළඹ පේන විදිය.
අනේ මේ බලන්නකෝ අපි ඈතින් දැකපු සැන්ටා ක්ලෝස් තමයි මේ සැන්ටා බම්පින් සැන්ටා ක්ලෝස් කෙනෙක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි මේ ඔක්කොම පහු කරන් ටික ටික ඇවිදගෙන ආවා කිංස්බරි එක පැත්තට. ඔන්න ඉතින් හැමදාම වගේ කිංස්බරි එකත් මේ පාර ක්‍රිස්මස් එකටත් හරිම ලස්සන ඩෙකරේෂන්ස් ටිකක් අරන් ඇවිත් තිබුණා. කිංස්බරි එකේ ක්‍රිස්මස් ට්‍රී එක නම් ඇත්තටම යුනික් සහ වෙනස්ම තීම් එකකට තමයි හදලා තිබුණේ. ක්‍රිස්මස් ට්‍රී එකේ කැන්ඩල්ස් වලින් තමයි ගොඩක් ඩෙකරේට් කරලා තිබුණේ. අතර අපි දැක්කා ඩච් හොස්පිටල් එකේ හරිම ලස්සනට ශ්‍රී ලංකන් ඩෙකරේෂන් එකක් හදලා තියෙනවා. ඉතින් ගයිස් මේ බලන්නකෝ නත්තල් මාසේ පුරාවටම මේ කොළඹ ඒරියා එක මෙන්න මේ වගේ තමයි හැම පාරක්ම ඩෙකරේට් වෙලා තිබුණේ. මේ ඩෙකරේෂන්ස් ටික අපිට දකින්න ලැබුණේ හිල්ටන් හොටෙල් එක ඒරියා එකේ. හරි ගයිස් එහෙනම් අපි අද ක්‍රිස්මස් ඩෙකෝස් ගැන ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. එහෙනම් අපි මේ වගේ තවත් ඉස්සරහට ලස්සන වීඩියෝස් අරන් එන්නම්. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි. පයිසරන් ඉන්න.